තෙරුවන් සරණයි. අද අපි සාකච්ඡා කරනවා මේ විශේෂ සූත්‍ර දේශනාව. මීට කලින් මම මේ පිළිබඳව සඳහන් කළා තියෙනවා නමක් විදියට. මේ තමයි මේ සල්ලේක සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මේ සල්ලේක සූත්‍රය කියන එක මේ වගේ සූත්‍ර අපි අදහස් කරනවා අද සමාජයට නැවත දැනුම්වත් කිරීම මේ ධර්මයෙන් යම්කිසි ප්‍රතිඵලයක් ගන්න අය. උට හරි වටිනා දෙයක් විදියට. ඒකෙදි දැන් සාමාන්‍ය සම්මත සමාජයේ අපි කරන දෙයක් තමයි මේ ධර්ම අවබෝධය පිණිස නිවන් දැකීම පිණිස එහෙමනේ නිවන අවබෝධය පිණිස කරන දෙයක් විශේෂ දෙයක් තමයි මේ භාවනාව. මම ඔය භාවනා මධ්‍යස්ථාන අවුරුදු 3-4 වැඩ ඉඳලා තියෙනවා. ඊට පස්සේ ආරණ්‍ය සේනාසන වැඩ ඉඳලා තියෙනවා. ඊට පස්සේ පන්සල් වල ඔය ඔක්කොගෙන් වැඩ ඉඳලා තියෙනවා. භාවනා මධ්‍යස්ථාන සහ ආරණ්‍ය සේනාසන වල කාර්යභාරය තමයි අපි කියනවා වනවාසී සම්ප්‍රදාය. ඒ වගේ මේ භාවනා කරනවා. අරමුණක් අරගෙන කමඨහනක් අරගෙන කමඨහන වඩාගෙන කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරන හිත භාවනාවට. ඒක අපි කියනවා සමත භාවනා කියලා. ඒ අතර විදර්ශනා භාවනාව කියලා වෙනම උගන්වනවා. දැන් ඕක තමයි අද කරන දේ. ඕක තවදුරටත් දියුණුවලා විශාල පිරිස් විදිහට ඊටමත් විධිමත් විදිහට භාවනාව පිළිබඳව ලොකු කතිකාවතක් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් බොහෝමයක් අද අපේ සමාජයේ තියෙනවා. මොකද්ද අරමුණ නිවන් දැකීම. නිවන් දකින්නවා කියන්නේ නිකලෙස් වෙනවා කියන එක. ඒ කියන්නේ අර කියන්නේ දිත්තේ දිත්තමත්තම් භවිසති, සුතේ සුතමත්තම් භවිසති, මුතේ මුතමත්තම් භවිසති, විඤ්ඤායතේ විඤ්ඤායතමත්තම් භවිසති. ඔය වගේ මේ දැක්කොත් දැක්ක පමණයි. කියනවානේ මේ එක්තරා සූත්‍රයක දේශනාවක් තියෙනවා මේ දැක්ක දේ දැක්ක තරම දැක්ක විතරයි කියලා අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ මනසින් ඇලෙන්නේ ගැටෙන්නේ නැත්තම් සරලව කිව්වොත් ඕනම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන වලට ගෝචර වෙන දේවල් පිළිබඳව මනසින් ඇලෙන්නේ සහ ගැටෙන්නේ නැත්තම් ඒ ස්වභාවයටපත් වීම තුළ නිවනට මාර්ගය නිවන් මඟ නිවන කියලා තමයි හඳුන්වන්නේ සූත්‍ර දේශනාවල. මෙතෙන්දී දැන් එතකොට මේ භාවනාවෙන් ඒක එහෙම වෙනවද? ඒ භාවනාවෙන් ඒක එහෙම වෙනවා කියලා සූත්‍ර දේශනාවල කොහොමද සඳහන් වෙන්නේ? ඒක ශ්‍රී මුක බුද්ධ දේශනා විදිහට. දැන් මේ සල්ලේක සූත්‍රය ගත්තාම බොහොම පැහැදිලිව ලෞතර බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මේ මහා චුන්ද තෙරුන් වහන්සේ ඇවිත් බුදුහාරගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ අපි ජීවත් වෙන මේ සමාජය තුල ශ්‍රාවකයෝ ඉන්නවා. ඒගොල්ලෝ දැන් භාවනා කරලා ඒගොල්ලෝ ධානලාභීන් වෙනවා. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ සහිත ප්‍රථම ධානය, විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛ රහිත ဒုတိ ධානය මොහොම ධාන විස්තර කරනවා. ධාන විස්තර කරලා මේ ප්‍රථම ධාන, ဒုတိ ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන වගේ ධාන සම්පාපatti වලට සමහරුපත් වෙනවා. ඒ පත්තුන බව සමහරු කියනවා. මේගොල්ලෝ මේ අය නිවන් දැකලාද ඉන්නේ? නිකලෙස්ද? සල්ලේකයෙක්ද? සල්ලේක කියන්නේ නිකලෙස්ද? කියලා මහා චුන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. එදා බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා. දැන් ප්‍රථම ධානයට ලැබුව කෙනෙක්පත් වුනහම විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ සහිත ප්‍රථම ධානයටපත් වුනහම මනස එතනට දියුණු කරගෙන භාවනා කරලා එතෙන්ටපත් වුනහම ඒකේනා මේ ඉහාත්ම භාව සුඛ විහරණය පිණිස ඒක ඉවහල් වෙනවා. ඉහාත්ම භාව සුඛ විහරණය පිණිස. නිවන නෙමෙයි. නිකලෙස් නෙමෙයි. ඊට පස්සේ ဒုတိ ධානය, තෘතිය ධානය, චතුර්ථ ඔහොම විස්තර කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුළු දේශනාවෙම තියෙන්නේ කමඨහනක් අරගෙන වනගත වෙලා හරි කොහොම හරි කමන්නේ භාවනා කරලා ඒ භාවනාවෙන් හිත දියුණු කරගෙන සමාධි හදාගෙන ධාන මට්ටමට පැමිණිලා ඒකෙන් ලබන ප්‍රතිඵලය තමයි විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉහාත්ම භාව සුඛ විහරණය පිණිස හේතු වෙනවා. දැන් අපි කියන දෙවෙනි ධානයේ හිත වඩපුවාම ආභස්සර බ්‍රහ්ම ලෝකෙ ගිහිලා උපදිනවා. ආභස්සර බ්‍රහ්ම ලෝකේ දෙවෙනි ධානයේ හිත වඩලා ගිහින් මැරුණන් පස්සේ කෙනෙක් ගිහින් කලුරිය කරන් පස්සේ කෙනෙක් ගිහින් ආභස්සර බ්‍රහ්ම ලෝකේ ඉපදුනාම ඒ කුසල් ශක්තිය ඉවර වෙනකොට නැවත තිරිසන් අපායත් සතර අපායත් එයාට උරුමයි. ඒ කියන්නේ නිවන් දැකලා නැහෙනේ. දැන් අපි මේ අස්සලායන සූත්‍රයේදී අසිත කාලදේවල ගල විස්තරේ තියෙනනේ අෂ්ට සමාපatti තාපසයෝ විදිහට ගොඩක් අය ගැන කතා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ භාවනා කරලා හිත දියුණු කරගෙන ඔය කියන උත්තරී මනුස්ස ධර්ම වලට පත් වෙච්ච අය. එතෙන්දී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නිකලෙස් නෑ කිව්ව හැමුණා කියලා. උඩින් ගියා කියලා නිකලෙස් නෑ. අනුන්ගේ හිත කිව්වා කියලා නිකලෙස් නෑ.
ඒ කියන්නේ මේ ප්‍රාතිහාර්ය පෑව කියලා නිකලෙස් නෑ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය සියල්ල බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් මේ පෘථිවි තලයේ තිබුණ දේවල්. දැන් ಭಾರತය ගත්තාම මේ බුදුදහමට වඩා පැරණි ආගම් Hindu ආගම් මේගොල්ලෝ භාවනාවම තමයි භාවනාව තිබිලා තියෙන ගොඩක් අය. ඒතර බුදු කෙනෙක් පහළ වුණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා මහාචුන්ද තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිකලෙස් කියලා කියන්නේ කොහොමද කියලා. මෙන්න මෙහෙම කියනවා බුදුහාරෝ. කෙනෙක් හිතනවා දැන් ඒකේනා ස්වයං නියාමනයක යෙදෙනවා. ඒකේනා හිතනවා දැන් මේ මම සත්තු මරන්නේ නැහැ සත්තුන්ට හිංසා කරන්නේ නැහැ. මට ප්‍රතිඥාවක් දී ගන්නවා මම ගැන. මම අන්සතු දේ පැහැර ගන්නෙ නැහැ. මං කෙරේ යම් කෙනෙක් විශ්වාසයක් තිබනනම් ඒ විශ්වාසي දිවිහිමින් රකින්න එක කඩ කරන්නේ නැහැ. මම බොරු කියන්නේ නැහැ. මම කේලම් කියන්නේ නැහැ. මම හිස් වචන කියන්නේ නැහැ. මම මිත්‍යා දෘෂ්ටික මත දරන්නේ නැහැ. මම දියුණු වෙන අයගේ කකුලෙන් අදින්නේ නැහැ. මම කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. මම කාටවත් වෛර කරන්නේ නැහැ. සමස්ත සමාජයේ නඩත්තු වෙන බහුතරයක් කෙලෙස් මම ගාව නැහැ කියලා. යම් කෙනෙක් හිතනවා නම් ඒ තමයි සල්ලේකෙක් කියලා බුදුහාරෝ දේශනා. ඒ තමන්ගේ නිකලෙස් බව පිළිබඳව තමන්ට කියා ගන්න දේ තමයි නිවන් මඟ සහ නිවන කියලා බුදුහාරෝ දේශනා කරන්නේ. එතකොට ඔකට භාවනාවයි ඔක අතර තියෙන පරතරය මොකද්ද? ඇත්තටම ඒ සූත්‍රයේදී සල්ලේක සූත්‍රයේදී අවසානට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ධාන වඩව් කියලා. ඒ ධාන වඩව් කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ කෙලවර වෙනකොට අපිට තේරෙන්න ඕන මේ ධාන වඩව් කියලා කියන්නේ සමත භාවනාවක් වඩලා මේ සංඥාවක් ඇති කරගෙන අර කියපු විදිහේ මේ ප්‍රීති විතක් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ආදී කොටගත් ඒ ස්වභාවයන් වලටපත් වෙන එකම නෙමෙයි. ඒකත් එකක් පමණයි. මේකදී බුදුරජාණන් වහන්සේ ධානයක් විදිහට හඳුන්වන්නේ මම පිළිබඳව මම කරගන්න ස්වයං නියාමනය. ඒක යහපත් පැත්තට. අර දුස්චරිතවත් පැත්තෙන් නිදහස්ව සුචරිතවත් පැත්තට මම විසින් මට කියා ගන්න දේ. මම විසින් මට දරන සාක්ෂිය තමයි නිවන් මඟ කියලා මේ සල්ලේක සූත්‍රයේදී බොහොම පැහැදිලිවම දේශනා කරනවා. එතකොට භාවනාව නොකළ යුතුයි නෙමෙයි. අපි ප්‍රායෝගිකව මේවා කරපු අය විදිහට කියන්නේ නැත්නම් මේව කතා කරන්නේ නැහැ කවදාවත්. ඒ ඕන දෙයකට වග කියන්න පුළුවන් මේ වචන වලට. ඒ කරපු තැන් කරන දේවල් ලැබපු දේවල් ඒ බලාගෙන යනකොට මේ හිටපු තැනමයි. වාහඩි වෙලා ඉන්නකම් ඒවා අපි ගොඩක් විස්තර කරන එක එච්චර ගැලපෙන්නේ නැහැ. නමුත් නැවත මහ සමාජයට ගිහින් සමාජයේ අර මේ සංකීර්ණ සමාජය තුල ජීවත් වෙනකොට නැවතත් හිටපු තැන. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අර මහ සමාජය තුල ජීවත් වෙනකොට කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න නැතුව ඉන්න පුළුවන් නම්, කෙනෙකුට වෛර කරන්න නැතුව ඉන්න පුළුවන් නම්, කෙනෙකුට ද්වේෂ කරන්න නැතුව ඉන්න පුළුවන් නම්, මෝහ මූලික සිත් එනකොට ඒක හඳුනා ගන්න පුළුවන් නම් ඒ තමයි නිවන් මාර්ගය. මේ සල්ලේක සූත්‍රයේදී කාරණා 44ක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ කාරණා 44ම ඇත්තටම කිව්වොත් ගුණධර්ම. මිනිස්සෙක් විසින් ප්‍රගුණ කළ යුතු ගුණධර්ම සමූහයක්. කාරණා 44. ඒ 44 දේශනා කළ බුදුරජාණන් වහන්සේ මහා චුන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා මෙන්න මේවා මේ විදිහට යම් කෙනෙක් මේ විදිහට කෙනෙක් ජීවත් වෙනවා නම් හොඳයි සැපයි සාන්තයි කියන පැත්තට යොමු වෙලා ඒ කෙනා නිවන් මාගේ සහ නිවන කරා යන කෙනෙක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතෙන්දී මේ අර ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යාන තෘතිය ධ්‍යාන ඒ විතරන්නේ ආකාසානංචයන විඥානංචයන නේව සංඥාන ඔයවම හිත දියුණු කරගන්න තැනට යනකම්ම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සාන්ත සුවය පිණිස කරන දේවල් ටිකක් මිස ලැබෙන ආනිසංශයක් මිස නිවනට ඒක ඉවහල් වීමක් නැත. කෙලින්ම ගත්තාම නිවනට කෙලින්ම ඉවහල් වෙන දේ තමයි තමන් සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, විශ්වාසය කඩ කරන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, හිස් වචන කියන්නේ, අනුන්ගේ හිත රිදෙන වචන කියන්නේ, ඊර්ෂ්‍යාවක් නැහැ, ක්‍රෝධයක් නැහැ, වෛරයක් නැහැ, එකිනෙකා පරයායාමක් නැහැ. මම මගේ ජීවිතේදී ওই භාවනා මධ්‍යස්ථාන ආරණ්‍ය සේනාසන පන්සල් ගත්තාම එක උදාහරණයක් කියලා මම මේ අනුශාසනාව නවත්තනවා. සමහර දේවල් නොකිය යුතු දේවල් ඒවා අපි පසු කාලෙන විස්තර කරනවා. එක දෙයක් හොඳ පැත්ත විතරක් කියන නරක පැත්ත නොකිය. මේ පන්සල් වල ඉන්න කාලේ දැන් හාමුදුරුවන්ට ඔය පිරිකර හරමේ හම්බ වෙනවානේ දාන මාන වල ටිකම හම්බ වෙනවා. සාමාන්‍ය හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ඔය පිරිකර ටික කරේ ගහගෙන ඉනේ ගහගෙන පොඩි බැඳගෙන එන්නේ නැහැ. තමන් වහන්සේගේ කුටියට තමන් වහන්සේ වඩිනවා දානේ වන්දි. ඊට පස්සේ වෙන කවුරු හරි තමයි පිරිකර දේවල් තියෙනවා නම් ඒක ගෙනත් දෙන්න යා පරිභෝග කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒක ගන්නවා නේ. අනිත් ඒවා ගබඩාවකට දාන එහෙම කරන්නේ. පන්සල් වල තමන් අරගෙන නැති මේ පිරිකර ටික තමන්ගේ පන්සලේ හාමුදුරුවෝ මේ ගමේ පන්සල් ගැන මම කතා කරන්නේ
තමන් ඉන්න කුටිය ගාව දොර ගාවින් තියලා ඒ ලොකු හාමුදුරුවෝ යනවා ආපහු. අනිත් පැත්ත මම කතා කරන්නේ. මේ පැත්ත දන්නව ගොඩක් අය. පන්සල් වල තමන්ට අයිති නැති පිරිකර ටික අනිත් හාමුදුරන්ගේ පිරිකර ටික ඒ හාමුදුරන්ගේ කුටිය ගාවින් ගෙනත් තියලා පන්සලේ හාමුදුරුවෝ යනවා ලොකු හාමුදුරුවෝ. පන්සලේ ලොකු හාමුදුරුවෝ. අනිත් ඒවා ගැන මට තියෙන අත්දැකීම් කතා කරන කෙච්චර සුදුසු නෑ. අපි මේ දෙන පණිවිඩය තමයි භාවනා කරන සහ සම්මුති සමාජයේ පිළිගැනීමක් තියෙන භාවනා නොකරන අය අතරේ මහ පොළොවේ යථාර්ථයක් විදිහට ලොකු පරතරයක් තියෙනවා. ඒ පරතරේ නිවැරදි වෙන්න ඕන. ඒ පරතරේ නිවැරදි වෙන්න ඕන. භාවනා කරන එතකොට සමත භාවනා හරි විදර්ශනා භාවනා මොනවා හරි භාවනාවක් කියලා දෙයක් කරන ඒ කියන්නේ හිත තේරුම් ගැනීම පිළිබඳව වැඩපිළිවෙලකට ඉන්නවා කියන කෙනානේ. හිතට එන රාග දේශ මොහ පිළිබඳව තමන් මේ ගවේෂණය කරන කෙනානේ භාවනාවේදී වෙන්න ඕනේ. ඒකනේ නිකලස් වීමක් නම් වෙන්නේ ඒ තුලින් අපි දැකපු විදිහට පන්සලේ හාමුදුරුවෝ තමන්ට අයිති නැති දේ අයිතිය තියෙන කෙනා ළඟට ගෙනල්ලා තියලා හාමුදුරුවෝ වඩිනවා පාව. ඒ තමයි කියන්න ඕන දේ. එතකොට භාවනා නොකරනවායි කියලා අපි හිතාගෙන ඉන්න. ඒකෙදි වඩා එතකොට මොකද්ද මේ කියන්නේ? සල්ලේක සූත්‍රය මේ තියෙන්නේ. සල්ලේක සූත්‍රයේ යථාර්ථයක් වෙන තැනක් මේ තියෙන්නේ. ඒ කියන්නේ අර මේ පෙනුමට වනගත වෙලා හරි කුටි මේ ගල් ගුහාවලට වෙලා හරි කැලෑවලට හරි භාවනා නොකරුවට අර මිගජාල සූත්‍රයේ කියන විදිහට සමහර ගොඩක් දේවල් හරි වෙනස්. ඒවා යහපත් විදිහට වෙනස් විය යුතුයි කියලා අපි අදහස් කරන්නේ. ඉතින් මේ කියන්නේ අනුශාසනා කරන්න ගොඩක් කාරණා තියෙනවා. සමහර දේවල් අපි මහා සමාජෙත් එක්ක ගනුදෙනු කරනකොට පරිස්සම් වෙන්න වෙනවා. මොකද මේ ශාසනයත් එක්ක අපි මේ ගනුදෙනුව කරන්නේ. ශාසනය හෙට දවසක් තියෙනවා. මේවා පවතින්න ඕනේ. ඒ කෙසේ වෙතත් සමහර දේවල් විවෘතව කතා කිරීම තුළ ශාසනයේ පැවැත්මට ඒක යහපත් ඉවහල් වීමක්. යහපතක්ම වෙන බව අපි විශ්වාස කරනවා. සමහර දේවල්. ඒවා තමයි මේ කෙටියෙන් බොහොම අපි කියන්නේ මේ වහෙන් ඔරෝ කියලා. ඒ විදිහට මේ දැනුම්පත් කරන මේ විදිහට මට අද කියන්න උවමනාව තියෙන්නේ නිවන් දැකීමට භාවනාව අත්‍යවශ්‍ය නැත. බුද්ධ දේශනාව විදිහට. භාවනාව කියන්නේ තවත් එක්තරා සාම්ප්‍රදායක් සහ සංස්කෘතියක්. නමුත් ඒ භාවනා කිරීම තුළ අවංකව කරනවා නම් ඒක අර කියපු විදිහට මේ අර කියපු කාරණා 44ට එකඟව කරනවා නම් ඒ භාවනාව ඒක අනිවාර්යයෙන්ම නිවන් මගට උපනිශ්‍රය වෙනවම තමයි. නිවෙන්න, නිවී සැනසෙන්න, තේරුම් ගන්න, නිස්කලංක වෙන්න, ප්‍රභාස්වර හිතක් ඇති වෙන්න භාවනාව හරිය වටිනා දෙයක්. හැබැයි ඒකෙදී අර බුදුරජාණන් වහන්සේ සල්ලේක සූත්‍රයේදී දේශනා කරන කාරණා 44ත් එක්ක මොහු වෙලා ඒ භාවනාව තියෙනවා. එතකොට අනුන්ගේ පිරිකර එකතු කරලා අර ඔය ලොතරැයි කාරයෝ ඔය පුවක් ගස් නගින අයයි පොල් ගස් නගින අයයි පාරවල් තොටවල ඉන්න අයයි ගෙනල්ලා සිවුරු පොරවලා පොලිමේ යවලා පිරිකර ටික අරගෙන ගබඩාවකට දාලා ඕක අර කාට හරි මිනිහෙකුට රැයට එන්න කියලා ඕක පටවලා ලොකු මුදලක් අරගෙන ඒ ඇති වෙනස්. ඒ නිසා මේවා නිවැරදි වෙන්න ඕන. මේ ශාසනය වෙනුවෙන් අපි මේ අපේ යෝජනාව සහ අනුශාසනාව සම්මා සම්බුද්ධ ශාසනය තවත් চিරාස් කාලයක් වැජබෙන්න ඕන. මහා සංඝරත්නයට තියෙන ගෞරවය වනවාසී ග්‍රාමවාසී කවුරුත් මහා සංඝරත්නයට තියෙන ගෞරවය දිනෙන් දින රැකෙන්න ඕන, වඩා වැඩි වෙන්න ඕන. ඒ අපිට චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රතිකින සිව්පසෙන් උවටෙන් කරන උපස්ථාන කරන දායකාරක ආදීන්ට තව තවත් මහත්ඵල මහානිසංස වෙන විදිහ පින්කම් කරගන්න පැවිද්ද වෙන අපි ඒ අපේ කාර්යභාරය ස්වයං න්‍යාමනය තුළ මේ සල්ලේක සූත්‍රයේ සඳහන් වන විදිහට අපි පෘථිවි සම්ප්‍රදායෙන් ගැලවීමේ නිදහස් මාර්ගය තුළ ගමන් කරන අය විය යුතුමයි කියන පණිවිඩය තමයි සල්ලේක සූත්‍රය ගත්තත් ඔය මොන සූත්‍රය ගත්තත් අපිට විග්‍රහ කරන්නේ සහ අවබෝධ වෙන්නේ. හොඳයි එහෙනම් අද දවසේ පණිවිඩයක තෙරුවන් සරණයි.